සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සෙහාන්ට YouTube channel එකේ අලුත් brand new episode එකත් එක්ක. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාගේ WhatsApp account එකට AI chatbot list එකක් හදාගන්න විදිහ. ඉතින් ඒ වගේම Meta AI කියන AI tool එකත් ගොඩක් මේ දවස්වල කතා වෙනවා. මොකද ගොඩක් අයගේ WhatsApp account වලට Meta AI එක ඇවිත් නැහැ. ඉතින් ඒ නිසා කවුරුවත් worry වෙන්න එපා. මම මේ වීඩියෝ එකේ Meta AI එක ඔයාගේ WhatsApp account add කරගන්න විදිහ කියලා දෙනවා. Meta එක විතරක් නෙමෙයි Microsoft Copilot කියන PC version වලට ඇවිත් තියෙන AI එකත් ඔයාලට add කරගන්න විදිහ කියලා දෙනවා. ඒ වගේම ChatGPT, Moose AI, Wish AI, Guide Geek, Mobile GPT, Lucia, Tumra Genie AI, August AI, HeyPad AI, Dola AI. මේ කියන AI ඔක්කොම WhatsApp account එකට add කරගන්න විදිහ මම අද කියලා දෙනවා. එහෙනම් වැඩි කතාවක් නැ අපි යමු වීඩියෝ එකට. වීඩියෝට යන්න කලින් මතක් කරනම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට හැපැත්තේ bell icon එක all press දාලා තියන්න. අපි වීඩියෝ එකක් දාමු ඔයාලා ළඟට ගෙන්නන්න පුළුවන්. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මුලින් මෙතනින් ඔයාලට කැමති account එකක් ගන්න ඒක save දාන්න පුළුවන්. මම මුලින්ම යනවා ChatGPT කියන එකට. කවුරුත් දන්න එක නිසා මේකට ගිහින් මට ChatGPT open වෙලා මෙන්න මේ විදිහට තමයි ChatGPT එක සාර්ථකව on කර කියන්නේ අපේ WhatsApp එකට add කරගන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ChatGPT එක add කරගන්න පුළුවන් අපේ WhatsApp account එකට. ඉතින් ඔයාලට මේක කැමති විදිහට පාවිච්චි කරනවා. ඔයාලට මේක ඔයාගේ යාළුවෙක් විදිහට නැත්නම් ඔයාගේ වයසේ කෙනෙක් විදිහට නැත්නම් ඔයාට වැඩිමල් කෙනෙක් විදිහට නැත්නම් ගර්ල් කෙනෙක් විදිහට කොහොම හරි ඔයාලට කැමති විදිහට මේ chat එක කරා ඔයාලට ChatGPT එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම මගේ යාළුවෙක් විදිහට තමයි මේ මැසේජ් කරන්නේ. ඉතින් ඒ වගේම දැන් අපි යමු Microsoft Copilot එක ක්ලික් කරනවා. අන්න ක්ලික් කරලා අපිට Microsoft Copilot එක මැසේජ් කරන්න පුළුවන්. මට බලන්න පුළුවන් PC වලට එන Microsoft Copilot කියන එකක් දැන් අපිට අපේ WhatsApp account එකට add කරගන්න පුළුවන්. මෙයාගේ මේ message කියලා කරන්න මම ඔය කරන්නේ ඔයාලට මේ වීඩියෝ එක තේරුම් ගන්න පුළුවන් හින්දා. ඉතින් ඊළඟට අපි යමු මේ ගොඩක් අයගේ WhatsApp account එකට ඇවිත් නැහැ මේ Meta AI කියන එක. බලමු ඒකත් අපි එනවද කියලා. අපේ WhatsApp account එකට හරි බලන්න මම message කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට පෙන්නන්නේ. ඉතින් මේ තමයි Meta AI එක තියෙනවා. Meta AI එක නැත්තම් මෙතනින් ගන්නත් පුළුවන්. ඒ වගේම තව AI වර්ග ගොඩක් තියෙනවා. Microsoft Copilot, Meta AI, ChatGPT, Moose AI, Wish AI, Guide Geek, Mobile GPT, Lucia, Tumra Genie AI, August AI, HeyPad AI, Dola AI. මේ කියන AI ඔක්කොම මම අර කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඔයාගේ WhatsApp account එක add කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔයාලට ඔයාගේ දිනදා කටයුතු ඔයාලට නොදන්න දේවල් තාක්ෂණික ගැටලු එතකොට WhatsApp කියන්නේ මොනවා හරි account එක නැතිවෙන ප්‍රශ්නයක් WhatsApp ප්‍රශ්නයක් ඒ වගේ ඕන ප්‍රශ්නයක් මේ AI හරහා ඔයාලට විසඳ ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අදගෙන අප වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට වැදගත් කියලා හිතනවා නම් පහළලා තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. channel එක subscribe කරලා තියාගන්න. අපි අදට ගිහින් එන සියලු දෙනාටම ජය වේවා.